අහන මේ එක පැත්තකින් ආයේ උඩ දෙක අනිත් පැත්ත. දැන් අර උඩ දෙක අතර පොඩ්ඩක් පරස්පර වෙන අපද එනවා. ආන්නේ ඒවා තුන දේවල් නෙමෙයි මේක දැන් කියන්න වෙලා කියන්නේ පද පෙරස දෙයක් තමයි. ආන්නේ පද පෙරස දෙක. ඊට මොකද? ඇසරි දාන්න. ඊට අපි අර මොන අවස්ථා දෙකක් තියෙනවා. ඔයාලට අවස්ථාවෙන් තාක්ෂණිකව දීලා ආයි බද්ද දීලා දෙකම දීලා නේ නේ අපි බද්ද දීලා මොකක්ද අපේ කාර්ට් එක බලන්න අතන බද්ද දීලා කාර්ට් එක බලන්න නේද එහෙනම් පාරකට අවුලින තාක්ෂණිකව බද්ද කියලා හැබැයි දැන් කොහොමද 100ට ගන්නව දෙක බලන්න අපේ කන්නේ එක එහෙනම් මෙහෙම කරමුකෝ බද්ද පෙරසන අපි කියනවා 100ට x කියලා ඉවරට ඕනක් කොයි දෙයකට හරියනවා නේ ඕනෙ කරා 100x අපි එක්ස්ට්‍රා කියන දේ බලන්න. දැන් ඒක නේද මේ යන සිස්ටම් එක තුලම තමයි යන්නේ. නේ පොඩි උද්‍යම රුටි යනවා. අපල ලෝකයක් නෝ දැන් අපි පුතේ පොඩි පොඩි කවද දානවා. පොඩි කවද දානවා පුතේ. ඒ සාපේ සෙන්කර කරන්නේ නැත්නම් ආලු සමුන් නැති යන්නේ. ඔක්කොම ගියොත් අපි අවුල යනවා. නේ ආසද පොඩි කවද දානවා පුතේ. හරි. දැන් හොරා සීලෙක්ස් කියලා අද දැන් මොකද කරන්නේ? Taxero CN Apex. Taxero CN Apex. Taxero CN Apex. එතකොට Taxero ලක්ෂ 70යි. Taxero ලක්ෂ 70යි. වත්ත දුන්නේ කාර්ටුවකට 1,50,000යි. එතකොට වත්ත මට කියනවා මෙතන කාර්ටුවක බලන්න බෑ. මේ කාර්ටුව ගන්න වෙලාවට වාසිය මතයි. එහෙනම් කාර්ටුවකට 1,50,000 මේ වගේ ඒව හතරක් වාසිය බලන්න. හරි එනනේ. වාදී වදවත් ඒ වගේ ඒවා හතරක්. දැන් හරිද? වගේ දෙයක් තියන සිස්ටම් එක කොහොමද ඉන්නවද? ඒක නේද? මේ සිරියාවත් දෙකිනාවත් දෙක. බාබානේ සිස්ටම් එක නෑ. ඒක අපි නෑ අපහාරයි. ඒක සිස්ටම් එක තුල මොකද ඉන්නේ? නෑ තමයි ඒක ගන්න අපි. ආරණේ කියලා දෙන්න තමයි මේ තරම් පාරි පොඩ බල තිස්සේ සම්පූර්ණයෙන් තියෙන තමයි ලොකු වැඩ කොටසක් නේ. තමයි කරාද? ඉස්කෝලේ කියලා බලේ දවස් ශික්ෂණයේ. දවල් දෙක දෙකක් වෙලාවක් වුණා දැන් දවල් දෙක කොහොමද? අර ඉස්සරහට මම කාදේ තුල ඉස්කෝලේ ගිහින් ලක්ෂ 60ක්. අයි ඒකයි තමයි තවයි. ඉන්දියාක්ස් වන්දාව නගරීම අතර ඒසියාව අවසීනා. ඔයගොල්ලෝ ගෙනියන්න එපා. මොනේ කරවුවොත් යා ලොකු ඉලක්කම් එනවනේ. අපි කොහොමද ඉලක්ක බලමු වැඩි සේව් කරන්න පුළුවන්. එහෙනම් ආගන්නකො දිනුනේ නැහැ දැන් ආගන්නකො. ඒක අපි අර ඉපාගේ ළමලා නැතර දෙයියෝ අදත් ඉඳන් දෙන්නේ. වැඩ කරන තමයි දෙයියෝ මතක් කරා. නේද? විභාගේ ගන්න වෙනකම් පොතක් නතරලා ගන්න ඒක ලන්තිව විභාග දොස්තරගෙන් කියලා දෙයියෝ මතක් මතක්. හරි කොහොමද? මෙතන බෝල දෙකයි කියනවා හරිනේ. උඩ දෙකයි අද දෙකයි හොද. හරි. මොකද ඉතින් සෞදා දුන්නේ බෝල තුනයි බෝල. මේ බෝල ගමන් කරනවා. මම ගමන් දෙන්නේ. මෙතන මේ බෝල එක කොහෙද ඉන්නේ? මෙයා 100 බෙදුවා මෙයා 100 බෙදුවා. මෙයා 10 බෙදුවා මෙයා 10 බෙදුවා. ඉතින් නෙවෙයි. මේ බෝල ගමන් කරන හරිසෝ. මේක 7න් බෙදුවොත් 10නේ. 105ට 7 ඒවා 15යි මම හිතන්නේ. 105ට 7 ඒවා 15යි. ඉතින් කතමේ නේ. සුදුකිරි නැති තරම් ඉක්මනට පොඩ්ඩක් හොඳයි. පහින් බෙදුවොත් 3යි. පහින් බෙදුවොත් දෙකයි නියමයි. දැන් නම් හොඳයි වගේනේ. දෙකේ එකයි දෙකේම දෙකයි. කියලා next. next කියන්නේ වරන් 6යි. දැන් next 6 කියලා අපි කොට හරියට. අපිට ප්‍රශ්නේ next 6 දැන් අපි ගත්තොත් බඩු ප්‍රතිශතයේ 100 x කියන්නේ. කියන ප්‍රතිශතය හරි මොකද 100 කියලා දාන්න එපා. එහෙනම් අපි අදින් ඒක කියන බඩු ප්‍රතිශතයේ 100යි. 100 කියලා. Quiero tenerte y no te voy a negar.